හොඳයි. අපි අපේ මනස ඇතුලේ සිද්ධ වෙන මේ පුදුම සහගත දේවල් ගැන කතා කරන්න පටන් ගන්න කලින් පොඩි දෙයක් ඒත් හරිම වැදගත් දෙයක් මතක් කරන්න ඕනේ. මේ විග්‍රහය තනිකරම අධ්‍යාපනික අරමුණු සඳහායි යම් කෙනෙක් මානසික පීඩනයකින් ඉන්නවනම් හොඳම දේ තමයි සුදුසුකම්ලත් මානසික සෞඛ්‍ය වෘත්තියකගෙන් උපදෙස් ලබා ගන්න එක. හරි, එල්නම් අපි වැඩේ පටන් ගමු. කවදා හරි රෑ මැදියමේ ඇහැරිලා ඇඳේ එහාට මෙහාට පෙරලි ඉන්නකොට හිත නවත්ත ගන්නම බැරුව ගිහින් තියනෝද? දවස් කිහිපයකට කලින් වෙච්ච පොඩි කතා බහක් ආයායමත් හිතේ දුවනවා. ඒ වෙලාවේ කියපු එක වචනේ අර්ගන විග්‍රහ කරනවා. ඇයි මට ඒක එහෙම කියවුනේ? ඇයි මම අනිත් විදිහට කිව්වේ නැත්තේ කියලා හිතනවා. කොච්චර try කරත් මොලේ ස්විච් එක off කරන්න බෑ වගේ නේද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ඕනමට වඩා හිතන එක පිටිපස්සේ තියෙන විද්‍යාව ගැන. ඒකෙන් අපිට මොන වගේ බලපෑමක් වෙනවද කියලාත් බලනවා. ඒ වගේම වැදගත්ම දේ මේක කළමනාකරණය කරගන්න පුරුවන් විද්‍යාවෙම ඔප්පු කරපු ක්‍රම කීපයක් ගැනත් ඉගෙන ගන්නවා. අර මම කලින් කිව්ව රෑමෙදිය මේ අත්දැකීම හුරු පුරුදුයි වගේ දැනුණා නා. ඔන්න අපි දැන් ඒ යන්නේ තව ටිකක් ගැඹුරින් විද්‍යාත්මකව කතා කරන්න යන්නේ. මුලින්ම අපි පැහැදිලි කරගන්න ඕන දෙයක් තියෙනවා. මේ අධික ලෙස සිතීම කියන්නේ ප්‍රශ්නයක් විසඳනවා කියන එක නෙවෙයි. ප්‍රශ්නයක් විසඳනකොට අපි ඉස්සරහට යනවා. ඒත් ඕනමට වඩා හිතනකොට වෙන්නේ හරියට පැද්දෙන පුටුවක වගේ ගොඩක් චලනය වෙනවා. හිත කාර්යබහුලයි. ඒත් අපි ඉන්නේ එකම තැන. කිසිම ගමනක් නෑ. අපි පොදුවේ මේකට ඕනමට වඩා හිතනවා කියලා කිව්වට මනෝවිද්‍යාවේදී මේක ඇතුලේ තියෙන එකිනෙකට වෙනස් රටා දෙකක් පැහැදිලිවම වෙන් කරලා පෙන්නනවා. අපි බලමුවේ මොනවද කියලා. කලවෙනි එක තමයි කනස්සෙල්ල. අපි වරි කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම අනාගතය ගැන. හිතන්නකෝ හෙට තියෙන ප්‍රසන්ටේෂන් එකක් ගැන හරි, යවපු පොඩි ටෙක්ස්ට් මෙසේජ් එකක් ගැන හරි වෙන්න පුළුවන් හැම නරකම දේ ගැනම අපේ මනසේ තුනේ නාට්‍යයක් වගේ රඟ දක්වනවා. මොකක් වෙයිද? මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියලා දිගටම අහනවා. හැබැයි ගොඩක් වෙලාවට අපිව වේදනාකාරී විදියටම හිර කරන්නේ මේ දෙවෙනි එක. රූමිනේෂන්. සරලවම කිව්වොත් අතීතය ආයායමත් හිතේ ප්ලේ කරන එක. අපිට දැනෙන දුකයි ඒකට හේතුවයි ගැන කිසිම විසඳුමක් නැතුළු ඇයි මටම මෙහෙම වුනේ? ඇයි ඒක එහෙම වුනේ කියලා දිගින් දිගටම අහමින් එකම තැන පැල්වෙන එක. බලන්න මේ වගුවෙන් ඒ වෙනස කොච්චර පැහැදිලිද කියලා. රූමිනේෂන් අහන්නේ අතීතය ගැන ඇයි කියලා. කනස්සල්ල අහන්නේ අනාගතය ගැන මොකක් වෙයිද කියලා. මේ දෙකෙන්ම වෙන්නේ අපිව හිර කරන එක විතරයි. ගැටලු විසඳීම විතරයි කොහොමද කියලා අහලා අපිව ක්‍රියාවට පොළඹවන්නේ. හරියටම පැද්දෙන පුටුව වගේ තමයි. ගොඩක් මහන්සි වෙනවා වගේ දැනුණට හිත කාර්යබහුලයි කියලා හිතුවට දවස අවසානයේදී අපි ඉන්නේ එකම තැන. එකම සිතුවිලි ටිකත් එක්ක හිර වෙලා. හරි. දැන් අපි මේ ප්‍රශ්නේ මොකද්ද කියලා හඳුනාගත්තානේ. දැන් අපි යන්නේ තව ටිකක් ගැඹුරට. මේ චක්‍රවල හිර වෙනකොට අපේ මුලය ඇතුලේ ඇත්තටම මොකද වෙන්නේ කියලා බලන්න. අපි මුලින්ම දැනගන්න ඕන ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් නැත්නම් DMN එක ගැන. හිතන්නකෝ මේක අපේ මොලේ ස්ක්‍රීන් සේවර් එක වගේ කියලා. අපි නිශ්චිත දෙයක් ගැන අවධානය යොමු කරන්නේ නැතුව නිකම් ඉන්න වෙලාවට මේ නෙට්වර්ක් එක තමයි ඔන් වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ස්නායු විද්‍යා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා අධිකව හිතන අයගේ මේ DMN එක ඕනවට වඩා වැඩ කරනවා. ඒ කියන්නේ අධි සක්‍රිය වෙනවා කියලා. ඊටකොට මොලේ නිකම් ඉන්න හදන හැම වෙලාවකම ඒක හරියට මැස්සන් අල්ලන කොලයක් වගේ නරක සිතුවිලි ඇවිත් ඒක ඇලෙනවා. හිතට විවේකයක් නැතිව යනවා. එතකොට ඇයි අපිට මේකෙන් නිකම්ම අයින් වෙන්න බැරි? මොකද අපි පීඩණයෙන් ඉන්නකොට අපේ අවධානය හරියට ලේසර් කිරණයක් වගේ නරක දේවල් වලටම ලොක් වෙනවා. ඒ ලොක් වුණාට පස්සේ අවධානය එතනින් මාරු කරන්න එක හිතන තරම් ලේසි නැහැ. ඒක හරියට මඩේ එරුණා වගේ. ඇත්තටම පර්යේෂණ වලින් පෙන්වන විදිහට 83%ක් විතර මිනිස්සු මානසිකව වැටෙන වෙලාවකදී ප්‍රතිචාර දක්වන්නේ එකම පුරුදු වෙච්ච විදිහකට. ඒ කියන්නේ මේක නරක පුරුද්දක්. අපි ක්‍රියාශීලීව මේ රටාව වෙනස් කරන්න පුහුණු වුණ නැත්නම් රූමිනේෂන් කරන කෙනා දිගටම ඒ විදිහටම හිර වෙලා ඉන්න ඉඩ ගොඩක් වැඩි. මේක හරිම වැදගත් කාරණයක්. රූමිනේෂන් කියන්නේ නිකම්ම නරක පුරුද්දක් විතරක් නෙවෙයි. ඒක හරියට කාංසාව, මානසිකාව පීඩනය වගේ තවත් මානසික අභියෝග ගොඩක් පණ ගන්වන පොදු එන්ජින වගේ. හොඳයි. දැන් අපේ හිතට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේක මෙච්චර වේදනාකාරී නම් ඇයි අපේ මොළය මේක දිගටම කරන්නේ? ඇයි මේක නවත්තන්න බැරි? හේතුව ඇත්තටම ටිකක් පුදුම හිතෙන එකක්. ඒ තමයි අපේ මොළේ කොටසක් අවංකවම හිතනවා මේක ප්‍රයෝජනවත් කියලා. ඒක හිතන්නේ ප්‍රශ්නය ගැන තවත් හිතුවොත් මොකක් හරි මහා විසඳුමක් ලොකු අවබෝධයක් ලැබෙයි කියලා. ඒත් ඇත්තටම ඒක මායාවක්. මෙන්න තවත් පැත්තක්. ටිකක් හිතලා බලන්න සමහර වෙලාවට මේ
ඕනවට වඩා හිතන එක ඇත්තටම Tamanට දැනෙන හැඟීම් වලින් පැනලා යන ක්‍රමයක්ද? දුක කියන හැඟීම ඇඟට දැනෙනවට වඩා දුක ගැන හිතා ඉන්න එක ලේසි කියලා හිතන වෙලාවල් තියෙනවා. ඉතින් මේ රූමිනේෂන් වලත් වර්ග දෙකක් තියෙනවා. බ්‍රූඩින් කියන්නේ හරියට මඩවලක එරිලා අයියෝ මම මඩවලකනේ ඉන්නේ මේක කොච්චර නරකද කියලා හිතා ඉන්නවා වගේ. රිෆ්ලෙක්ෂන් කියන්නේ හරි මම මඩවලක ඉන්නේ කොහොමද මේකෙන් ගොඩ ඉන්නේ කියලා හොයනවා වගේ. පළවෙනි එක අපිව හිර කරනවා දෙවෙනි එක සමහර වෙලාවට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හොඳයි. අපි දැන් ප්‍රශ්නේ මොකක්ද කියලා ඒක පිටිපස්සේ තියෙන විද්‍යාවත් එක්ක හොඳටම දන්නවා. දැන් තියෙන්නේ වැදගත්ම කොටස. මේ චක්‍රය කඩන්න අපිට පාවිච්චි කරන්න පුරුවන් විද්‍යාත්මකව ඔප්පු කරපු හරිම ප්‍රායෝගික ක්‍රම 4ක් ගැන කතා කරමු. හරි බලමු මේවා එකිනෙක. පළවෙනි එක CBT කොහොමද මාරුව? ඇයි මම හැමතිස්සෙම මෙහිම කියලා අහනා වෙනුවට මේ මොහොතේ මට ටිකක් හරි හොඳ හැඟීමක් ඇති කරගන්න පුළුවන් එක කුඩා දෙයක් කොහොමද කරන්නේ කියලා අහන්න. දෙවෙනි එක ඉන්ද්‍රිය පහ යොමු කිරීම. මේකෙන් කරන්නේ මනසේ හිර වෙලා තියෙන අවධානය ශරීරයට ගෙන එක. පේන දේවල් 5ක්, ඇඟට දැනෙන දේවල් 4ක්, ඇහෙන ශබ්ද 3ක්, සුවඳ 2ක් සහ රස 1ක් නම් කරන්න. තුන්වෙනි එක සංජානන විඝටනය. මම අසාර්ථකයි කියන සිතුවිල්ල වෙනුවට මට මම අසාර්ථකයි කියන සිතුවිල්ලක් එනවා කියලා හිතන්න. එතකොට ඒ සිතුවිල්ල සහ Taman අතර පොඩි දුරක් ඇති වෙනවා. හතරවෙනි එක මිනිත්තු දෙකේ චර්යා සක්‍රිය කිරීම. සිතුවිලි චක්‍රය පටන් ගත්ත ගමන් නැගිටලා පිංගානක් සේදීම වගේ සරල ශාරීරික දෙයක් කරන්න. ඒකෙන් හිතේ රටාව බින්දෙනවා. දැන් මේක පුරුද්දක් කරගන්නේ කොහොමද? මෙන්න සරල දවස් 7ක සැලැස්මක්. මුල් දවස් කීපයේ රූමිනේෂන් පටන් ගන්න වෙලාවල් සහ ඒකට හේතුව නිකංම නිරීක්ෂණය කරන්න. විනිශ්චය කරන්න එපා. ඊට පස්සේ ඒ වෙලාව ආවම අපි කතා කරපු අර ක්‍රම 4න් එකක් තෝරගෙන අත්හදා බලන්න. ඉතින් මේ හැම දෙයකින්ම අපි මතක තියාගන්න ඕන ප්‍රධානම දේවල් ටික තමයි මේ. ඕනවට වඩා හිතන එක කියන්නේ ප්‍රශ්න විසඳන එක නෙවෙයි. ඒක අපේ මොලේ තියෙන පුරුදු නිසා වෙන දෙයක්. ඒක ප්‍රයෝජනවත් කියලා හිතන එක මායාවක්. ඒ වගේම මේකෙන් මිදෙන්න තියෙන බලවත්ම ක්‍රමය තමයි කුඩා ප්‍රායෝගික ක්‍රියාවන්. Tamanගේම සිතුවිලි වල සිරකරුවෙක් වෙන්න අවශ්‍ය නැහැ. Tamanගේ මොලේ ක්‍රියාත්මක වෙන විදිය ඒ විද්‍යාව තේරුම් ගත්තම ඒකට කරුණාවෙන් මඟ පෙන්වන්න පුරුවන්. එකවරකට එක කුඩා පියවරකින් මේ චක්‍රය බිඳ දමන්න පුළුවන්. අවසාන වශයෙන් නැවත මතක් කරනවා මේ අධික සිතීම නිසා දරුණු පීඩාවක් දැනෙනවා නම් කරුණාකර බලපත්‍රලාභී මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් උදව් ගන්න.